සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ට් අප්ඩේට් YouTube channel එකට. ඉතින් ඔන්න ජනවාරි මාසයට අදාළ අස්වැසුම් මුදල් මේ වන විට සියලුම දෙනාට බැංකුවලට ලැබිලා තියෙන්නේ. ඉතින් සමහර අයගේ මේ අස්වැසුම් මුදල් ජනවාරි මාසයේ ඉඳන් කප්පාදුවට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට කප්පාදුවට ලක් කරන්න හේතුව ඒ වගේම පෙබරවාරි මාසයට අදාළ අස්වැසුම් මුදල් කුමන දවස්වලද ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් ඔයාලව මම අද මේ වීඩියෝ එකෙන් දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකන් දිගට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති දෙසැම්බර් මාසයේ ඔයාලගේ අස්වැසුම නැවත සමීක්ෂණයක් සිද්ධ කළා. මේ විදිහට සමීක්ෂණයක් සිද්ධ කරන්න හේතුව තමයි අස්වැසුම ලැබීමට නුසුදුසු අය සොයා ගන්න තමයි මේ විදිහට සමීක්ෂණයක් කරේ. ඉතින් ඒ විදිහට සමීක්ෂණයක් කරපු නිසා තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ටිකක් ප්‍රමාද වෙලා ලැබුණේ. ඉතින් ඒ විදිහට අස්වැසුම ලබා ගන්න නුසුදුසු අයගේ ජනවාරි මාසයේ ඉඳන් අස්වැසුම කප්පාදුවට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ අයට මුදල් ලැබිලා නැහැ. අනිත් අය සියලුම දෙනාට මුදල් ලැබිලා ඇති. ඉතින් ඒ වගේම පෙබරවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ විදිහට ප්‍රමාද වෙන්නේ නැහැ. ඔයාලට පෙබරවාරි මාසයට අදාළ අස්වැසුම් මුදල් දෙවන තුන්වෙනි සතිය වගේ වෙනකොට ඔයාලගේ බැංකුවටම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තාමත් ඔයාලට අස්වැසුම් මුදල් කුමක් හෝ වැරද්දකින් ඔයාලගේ මුදල් කප්පාදු ලක් කරලා තියෙනවා නේ. කියන්නේ ඔයාලා අස්වැසුම ලබා ගන්න සුදුසු කෙනෙක් නම් ඒත් ඔයාලගේ මුදල් කප්පාදුවට ලක් කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ග්‍රාම සේවක හරහා නැත්නම් ප්‍රාදේශීය කාර්යාල හරහා එයාලව දැනුවත් කරලා ඔයාලට නැවත අස්වැසුම මුදල් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත්ම නිවුස් අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ